මේ හේතුව හින්දා තමයි මම ඉංග්‍රීසි මීඩියා වලට කැමතිම. ඉතින් මේ ළඟද තිබ්බ පොඩ්කාස්ට් එක තමයි වේන් රූනි මේ දේ කියලා තිබ්බේ නේමාර්ව ගැන. නේමාර්ව වේන් රූනි টොප් ප්ලේයර් කෙනෙක් විදිහට දැකලා නැහැ කියලා. නේමාව කියන්නේ කවුද? වේන් රූනි. Don't get me wrong මචන් වේන් රූනි කියන්නේ මැන්චෙස්ටර් යුනයිටඩ් and ඉංග්ලන්ඩ් ලෙජන්ඩ් කෙනෙක් බං. ඒ වුණාට මේ අපි කතා කරන්නේ නේමාර්. ඒක එතනින් ඉවරත් නෑ. ඊට පස්සේ එතන ඉන්න ප්ලේයර්ස් වලට ආයෙ කම්පෙයාර් කරලා බලනවා. රොනාල්ඩෝ ඊට පස්සේ ඔන්රි බං ආගිබිලි අපිට කතා කරන්න බලමු. මොකද ඔන්රි ආසනල් වලට කරලා තියෙන දේවල් එක ලීග් වයිස් ගත්තාම නේමාර්ට වඩා ලීග් එකකදී කරලා තියෙන දේවල් ඔන්රිගේ වැඩි ආසනල් වලට. ඊට පස්සේ මෝසලා බජ නේමා මෝසලා හිතපන් පොඩ්ඩක්. ඊට පස්සේ ඒ ඔක්කොම හරියට ඒ ඔක්කොම හරි. සාඩියෝ මනේ නේමාර්ට වඩා මේ ඉංග්‍රීසි මීඩියා නම් පිස්. රූනි නේමාර් টොප් ප්ලේයර් කෙනෙක් නෙමෙයි කියන්නේ. රූනිට වඩා නේමාර්ට ගෝල්ස් තියෙනවා, ඇසිස්ට් තියෙනවා. ඒ වගේ තමයි ට්‍රොෆි කැබිනට් එක ඩබල් තියෙනවා මේ රූනිට වඩා. ඒ වගේම බැලුන් දෝ වල තර්ඩ් ප්ලේස් ඩබල් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ තමයි රූනි ආවේ එකම එක පාර 2011. ඒ 2011 ආපු පාරත් නේමාර් සැන්ටෝස් වලට ප්ලේ කරලා 10th ප්ලේස් වලට ඇවිත් තියෙනවා. ඉතින් මේ පාරත් වේන් රූනි හිටියේ 5 වෙනි තැනට. ඉතින් ඔයාලට හිතෙන විදිහට මේ දාලා තියෙන ලිස්ට් එකනොත් කවුද නේමාර්ට කම්පෙයාර් කරන්න ඉන්නේ? ඉතින් මෙතන රොනාල්ඩෝ ඉන්නවා. රොනාල්ඩෝ ගත්තා. රොනාල්ඩෝගේ ප්‍රයිම් එක යුනයිටඩ් කාලේ නෙමෙයි. ඒ කියන්නේ 7 to 8 සීසන් එකේ නෙමෙයි තිබ්බේ. 07 08 නෙමෙයි. මම නම් හිතන විදිහට 11 12 එකයි 12 13 එකයි ආයි 16 17 එකයි තමයි රොනාල්ඩෝගේ ප්‍රයිම් ගෝල් ස්කෝරින් ප්‍රයිම් තිබ්බ සීසන් ටික. ඉතින් එහෙම සීසන් ටිකක් එක කම්පෙයාර් කරා නම් කමන්නේ. ඒත් යුනයිටඩ් හිටපු රොනාල්ඩෝව මම නම් හිතන්නේ බාසිලෝනා ඒ වගේම සැන්ටෝස් and PSG 17 16 සීසන් එකේ හිටපු නේමාර්ට කම්පෙයාර් කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට හිතෙන විදිහට අනිවාර්යයෙන්ම දාගෙන යන්න මෙතන ඉන්න ප්ලේයර්ස් ලගෙන් ඔක්කොම අයින් කරනකො රූනිද නේමාර්ද ප්‍රයිම් ගත්තොත් ඔයාලගේ අයිඩි එක අනිවාර්යයෙන් පල්ලෙන් දාගෙන යන්න. ඒ වගේ තමයි මේ ඉංග්‍රීසි මීඩියා වල මේ පරණ ඉංග්‍රීසි ප්ලේයර්ස්ලා කරන මේ දේවල් නම් ඇත්තටම මට නම් දැන් වීලුවක් වේගෙන එන්නේ. මට ප්‍රීමියර් ලීගුත් ගොඩක් වෙලාවට දැන් ඕවර්රේටඩ් වේගෙන එනවා මේ ඉංග්‍රීසි කලින් එක්ස් ප්ලේයර්ස්ලා කරන මේ ඉන්ටර්විව් හින්දා. ඉතින් මේ ගැන ඔයාලගේ අයිඩි එකත් අනිවාර්යයෙන් පල්ලෙන් දාගෙන